ඔයා හොඳින්ද? මම අද වීඩියෝ එක පටන් ගත්තේ කොහොමද කියලා අහලා නෙවෙයි. මොකද ඒ ප්‍රශ්නට තරම් මිනිස්සු බොරු කියන, බොරුට රඟපාන, හොඳයි වගේ පෙන්නන මම හොඳින් කියලා වචනෙන් දෙකෙන් ලිස්සලා යන තරම් තවත් ප්‍රෝඩාකාරී ප්‍රශ්නයක් මේ ලෝකේ නැතුව ඇති. ඉතින් ඒ වෙනුවට ඔයාට පුළුවන් කෙනකින් අහන්න, ඔයා හොඳින්ද? අන්න එතනදී ඒ මනුස්සයා දෙපාරක් හිතයි. සමහරක් විට ඒක යාගේ බ්‍රේකින් පොයින්ට් එක වෙන්නත් පුළුවන්. ඔයා හොඳටම දන්න මනුස්සෙක් නම් එකපාරට මේ මනුස්සයා අඬන්නත් පුළුවන්. එකපාරටම ගොළු වෙලා ඔයා දිහා බලලා ඇත්ත తত্ত্বය, ඇත්තට මේ මනුස්සයාට හැඟෙන, ෆීල් වෙන මේ මොහොතේ ජීවත් වෙන විදිහ ඔයාට කියාගෙන යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා දිහා බලලා 아무තු විදිහට අහන්න පුළුවන්. හා ඇයි ඔය මෙහෙවේ? හැබැයි එහෙම කොහොම වුණත් මම කියන්නේ ඔයා හොඳින්ද කියලා අහන්න. කොහොමද වෙනවද? මොකද කොහොමද කියන ප්‍රශ්නේ මම කිව්වත් වගේ හරිම බොරුකාර ප්‍රශ්නයක්. බොරුකාර උත්තර තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඔයාගේ ආදරණීයන්ව ආමන්ත්‍රණය කරද්දී එහෙම අහන්න. මොකද ගොඩක් වෙලාවට මිනිස්සු ඉන්නේ පීඩනයකින්, දුකකින්. ඒත් එක්ක මට කියන්න ඕනවා මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ අපිට අපි ගැන අරමුණක් නැතිකම, ජීවිතය ගැන හරි තේරුමක් අරමුණක් නැතිකම. මොකද අපි හැමෝම ඉන්නේ පුදුමාකාර ප්‍රෙෂර් එකකින්. පුංචි කාලේ ඉඳලම අපිට ප්‍රෙෂර් එක දීලා තියෙන සමාජයෙන්. ශිෂ්‍යත්වය, O levels, A levels, කැම්පස් යන්න, කසාද බඳින්න, දරුවෝ හදන්න. ඉතින් කොහෙන්ද අපිට වෙලාවක් අරමුණක් ගැන හිතන්න? මම මේ කතා කරන්නේ සමාජයෙන් ඒ දෙන සාම්ප්‍රදායික අරමුණු ගැන නෙවෙයි. ඉතින් අදට මං යන්නම්. මේ දේ ගැන තවදුරට ගොඩක් දේවල් කතා කරන්න තියෙයි. පරිස්සමින් ඉන්න.